ආයුබෝවන් සියලු දෙනාම කවිස්කිල්කී YouTube channel එකට පිළිගන්නවා. සියලුම රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. රාජ්‍ය අර්ධ රාජ්‍ය ඇතුළු සියලුම රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් සිදු කරන බවට රජය විසින් විශේෂ දැනුම් දීමක් සිදු කරලා තියෙනවා. දැන් අපි මේ විශේෂ දැනුම් දීමට යමු වෙලා බලමු. රාජ්‍ය සේවය පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා පවසන පරිදි සියලුම රාජ්‍ය සේවකීන්ට වැටුප් වැඩිවීමක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ ක්‍රියාවලිය රජය විසින් ආරම්භ කර තිබේ. වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහස් සහ නිර්දේශ මේ වන විටත් ලබාගෙන ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා. මේ අදහස් වලින් ඇතම් කරුණු සති දෙකක් ඇතුළත අදාළ අමාත්‍යාංශයට යවන බව චන්දන සූරියාරත්ති මහතා ප්‍රකාශ කර තිබෙනවා. අමාත්‍යාංශය විසින් එම යෝජනා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේදී සලකා බැලීමෙන් පසුව අර්ධ රාජ්‍ය සේවකයන් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයන්ට සුදුසු ක්‍රියාපටමාලියකට අනුව වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ කවිස්කිල්කී YouTube channel එක subscribe කරලා එකතු